ආයුබෝවන් කියලා පිළිගන්නවා 2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නංගිල මල්ලිලා ඔයාලා හැම දෙනෙක්වම ඉතින් ඔන්න ඔයාලා දැන් එක්සෑම් එක ලියලා එක්සෑම් රිසල්ට් ගැනකල් පුන පුනා බලාගෙන ඉන්නේ. අද වීඩියෝ එකේදී ඔන්න දැන් ඔන්න රජයෙන් නිකුත් කරලා තිනවා ඩේට් එකක්. අන්නේ දින පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට් එක නිකුත් කරනවා. මෙන්න මේ දිනෙන් පස්සේ කියලා ඔයාලට මතයක් ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක අවසානය වෙනකල් බැලුවොත් එහෙම. ඉතින් ඔයාලගේ රිසල්ට් ඒ කියන්නේ උත්තරපත්‍ර පරීක්ෂාව අදියර 3කින් පැවැත්වෙනවා. ඉතින් දැනටමත් තෙවන අදියරෙත් ඉවරයි. දැන් ප්‍රැක්ටිකල් ඩේට් ඉවර වෙලා ඊට පස්සේ සතියක් විතර ගියාට පස්සේ ඔයාලගේ රිසල්ට් එක ඒ ප්‍රැක්ටිකල් රිසල්ට් එකත් එක්ක එකතු කරලා නිකුත් කරනවා. ඉතින් ඒ ඩේට් සිලෙක්ට් වෙලා තියෙන විදිහ තමයි අද වීඩියෝ එකේදී බලන්නේ. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ වගේ educational videos හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් යන් අද අපේ මෙන්න මේ විදිහට practical date කොහොමද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා බලලා අපේ රිසල්ට් එක නිකුත් කරන දිනයක් අපි ගණනය කරමු. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය පෙළ උත්තර පරීක්ෂාව තෙවන අදියරේ කියන්නේ අවසාන අදියර මං කිව්වා අදියර 3කින් පැවැත්වෙනවා කියලා. ඉතින් මේකේ අවසාන අදියරේ 2026 4 වෙනි මාසේ 21 සිට 2026 4 වෙනි මාසේ 30 වෙනකල් පැවැත්වෙනවා. ඉතින් ඒ කියන්නේ දැනටමත් තෙවන අදියරෙත් ඉවරයි. ඉතින් ඊට පස්සේ ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙන්නේ. අපි බලමු ප්‍රැක්ටිකල් ඩේට් කොහොමද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා. හරිතින් දැන්වල්ට බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මෙතන 2026 4වෙනි මාසය කියන්නේ අප්‍රේල් මාසේ 22 සිට 2026 මැයි මාසේ 4 දක්වා පැට්‍රිකල් පැවැත්වෙනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අද දිනේ මැයි 5 වෙනිදා ඉතින් ඔන්න ඊයේදී ප්‍රැක්ටිකල් ඩේට් එකත් ඉවර වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙන්න දැන් ඉතාමත්ම ළඟයි. ඔයාලගේ කොහොමද මේ රිසල්ට් එක මැයි මාසේ 14ත් 18ත් අතර යන දිනයක නිකුත් වෙනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා. ඉතින් තාම ඩොනේට් සෙල්කේ වෙබ්සයිට් එකට දාලා නැහැ. අපි වෙබ්සයිට් එකට දාපු ගමන් ඔයාලා වීඩියෝ එකකින් දැනුවත් කරන්න subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලට මොකක් හරි අනුමාන රිසල්ට් එකක් ඇති. ඉතින් මගේ ඒ 9ක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ 8යි ඔන්න ඔය වගේ රිසල්ට් එකක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි බලමු කොහොමද ඔයාගේ රිසල්ට් එක ඇත්තටම හරියයිද කියලා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.